එකට ජීවත් වෙන සමාජ මිනිස්සු දිහා ඔයාලා හැමතිස්සෙම හොඳ කෝණයකින් බල බල ඉන්න සෞතු දේවල් ගන්න එපා. මුණ ගැහෙන්න පුළුවන් මේ මෙහෙම චරිත. කායික ක්‍රියාත් සෞතුයි වාචික ක්‍රියාත් සෞතුයි. හැබැයි ඒ කෙනාගේ ළඟ තියෙනවා යම්කිසි හොඳ ආකල්ප සම්පත්තිය. ආකල්ප සම්පත්තිය මෙහෙම හින්දන්න ඔන්න මේ මාළඹේ අසපුවට මේ මම්පෙත වැඩසටහනට එහෙමත් එනවා. ඔයාලත් එක්කම එකට වාඩි වෙලා බණ ඩිංගිත්තත් අහනවා. සමහරට ඉස්සරහමත් වාඩි වෙනවා. හැබැයි ඔයාලටම පේනවා බාහිර සමාජයේදී ඒ කෙනාගේ කායික ක්‍රියාත් අවුල් වචනත් අවුල්. හැබැයි වැඩසටහනේ නම් ඉස්සරහ සිටි. එතකොට කොහොමද අපි ඔක ගන්නෙ? ඔය ඉස්සරහ හිටියට අපිනේ දාන්නේ වැඩ. අපි එහෙම නෙවෙයිද ඔක ගන්නෙ? අපි ඕකමනේ ගන්නෙ. ගෙවල් වල බලන්න සිල් ගන්න උපාසක අම්මා කෙනෙකුට කේන්ති ගියොත් මහලුකුට සිල් ගන්න යනවා. ඔය පෙනේද? ආකල්ප සම්පත්තිය දිහා බලන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමාවක් කියනවා. මිනිසෙක් හොඳටම පිපාසයෙන් යද්දි එයාට දකින්න ලැබෙනවා පාරේ ටිකක් තද්දට පිහිටපු හරකෙකුගේ හරි අස්පේකුගේ හරි කුර සටහන. අර කුරේ ඔයාලා දැකලා තියෙනවනේ යූ අකුර වගේ එහෙම තියෙන්නේ. කුර සටහනක් පොළවේ ඇතුළට බැහැලා ඒ කුර සටහනේ වතුර ඩිංගිත්තක් පිරීලා තියෙනවා. අස්පේකුගේ හරි හරකෙකුගේ හරි කුරේක වතුර ගොඩාක් තියෙනවද චුට්ටක්ද තියෙන්නේ? චුට්ටයි. මේ මිනිස්සයා කොහොම පිපාසෙන් ඉන්නේ? එයා දකිනවා අර කුරේ පිරිච්චි වතුර. එයාට මේක අතින් ගන්න ගියොත් කොළ කෑල්ලකින් ගන්න ගියොත් වෙන මොකකින් හරි ගන්න ගියොත් මේක මුකුත්ම කරගන්න බැරුව යනවා. එයා කරන්නේ වැලමිටි දෙකයි දනහිස් දෙකයි බිම තියලා හරියට සුනකෙක් වගේ හරියට පූසෙක් වගේ එයා අර මේ කුරේ පිරීලා තියෙන වතුර ටිකට තොල ලං කරලා ඒක තොලින් ඇදලා ගන්නවා. එයාට එච්චර පිපාසයි. වතුරක් කියලා තියෙන ඒ ඩිංගිත් හරි එයාට වටිනවා. ඒක ඇදලා ගන්නවා. ආන් ඒ වගේ කියනවා. ಗುಣ දකින්න පිපාසෙ තියෙනවා නම් චූටි ගුණයකුත් ඇති ඇදලා ගන්න. පොඩි දෙයක් ඇති. අනේ ওই මිනිස්සයා සමාජේ නාඩ ගන්නටනෝ තමයි. කාටත් සෞතුයි තමයි. හැබැයි ඉතින් ඔය සීලයක් ගුණයක් පුරන තැනකට ගිහින් වාඩි වෙලා හරි ඉන්නවනේ. එහෙම කැමැත්තකුත් ඔය මිනිස්සයාට තියෙනවනේ. ඔය ජඩ වැඩ ඔක්කොම කළත් ඔය අසපු පැත්තේ හිමත් යනවනේ. අපට හිතනවා ඉවරයි. හරි ලේසි. මේකේ පහසුව තියෙන්නේම තමන්ට නේද? ඒ මනුස්සයාගේ ජීවිතේ රංගපෑමක් කරනවද? අනිත් මිනිස්සු ඉස්සරහා මවා පානවද? බොරු ක්‍රෙඩිට් එකක් හදාගන්න දඟලනවද කියන එක ඒක යාගේ වැඩ. සාමින් වහන්සේලාට හොඳ මූණ පෙන්නගෙන ඇතුලෙන් වෙන ගේමක් යනවද? ඒක යාගේ වැඩ. අපි බැලුවොත් මේ මිනිස්සයාගේ අර හොඳ ටික අපිට සනීපයි. ඒ මිනිස්සයා දකිද්දී අපේ හිත ගැටෙන්නේ. බලන්න ප්‍රඥාවන්තයෝ ලෝකයේ දිහා බලපු විදිහ කොච්චර ලස්සනද මේක.